උතුම් වූ සත්පත්තිනි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. අද වීඩියෝ එකක් යොමු කරන්න හිතුවේ ඔබට සැබෑවටම වරම් මාලාවක් තියෙනවා නම් ඒ වරම් මාලාව ඔබට දැනෙන්නේ කෙසේද කියලා. මොකද ගොඩාක් දරුවෝ වරම් මාලාවක් තියෙනවා කියනවා. සමහර වෙලාවට නමුත් දෝෂ තත්ත්ව බලවීම නිසා දෝෂ තත්ත්ව හේතු කාරණා කරගෙන වරම් මාලාවක් කියලා හිතලා සමහර දරුවෝ නොමග යන අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාට තියෙන වරම් මාලාවක්ද එහෙමත් නැත්නම් දෝෂ තත්වයක්ද කියන දේ හරි විදිහට අවබෝධයක් ගන්න නොහැකි වෙලා තියෙනවා මේ නිසා. ඉතින් ගොඩාක් වරම් දරුවෝ මේ හේතුව නිසාම කරදරයට බාධාවට විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පුතේ ඔයාට වරම් මාලාවක් තියෙනවා නම් සමහර විට ඔබට ඔබගේ යම් කිසි විදියකට මිය ගිය මේ ආත්මේ හෝ ගිය ආත්මවල ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙකු හරහා වරම් මාලාවක් ලැබිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් යම්කිසි ඍජු දේව ආකර්ෂණයක් ආශිර්වාදයක් හේතු කාරණා කරගෙන දේව වරයක් ලැබිලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔබගේ ගිය ආත්මවල ඔබ නාගලෝ උප්පත්තිය ලැබලා ඒ නාගලෝ උප්පත්තිය ලැබුවා වූ ඒ ලක්ෂණ නාගලෝ උප්පත්තිය ලැබුවා ඒ කරුණු හේතු කාරණා කරගෙන මේ ආත්මෙත් නාගලෝවේ සිට ආපු දරුවන්ට යම්කිසි විදිහකට ඒ දරුවන්ගේ බල ශක්ති මහිමේ පිහිට වෙලා වරයක් ආකාරයකින් නාග ශක්තිය එහෙමත් නැත්නම් සමහර වෙලාවට නාග වරම් ආකාරයට නාග දේවතාවුන් වහන්සේලාගේ අවසරයෙන් ආශිර්වාදයෙන් ලැබිලා තියෙන අවස්ථා තියෙනවා. හැබැයි පුතේ ගොඩාක් දරුවන්ට මේ දේ හරි විදිහට හඳුනා ගන්න නොහැකි වෙලා තියෙන සමහර වෙලාවට තමුන්ගේ තියෙනා වූ දෝෂ තත්ත්ව උග්‍ර වීම නිසා වරම් කියන කරුණු කාරණාව වරම ශක්තිමාලාව හෝ වර ශක්තිමාලාව තමුන්ට අහිමි වෙලා දුරස් වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් කලකිරීමටපත් වෙලා තියෙනවා. කරන කියන වැඩ කටයුතු අසාර්ථක වෙලා තියෙනවා. ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දෝෂ තත්ත්ව උග්‍ර වෙලා දෝෂ තත්ත්වයේ වරම කියලා හඳුනාගෙන ඒ වැඩ කටයුතු කරන්න ගියාට සාර්ථකත්වයක් නොවීම නිසා ගොඩාක් දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම ඔබට වරම් ශක්තියක් හෝ වර ශක්ති මාලාවක් තිබෙනවා නම් නිවරදි ශක්ති මාලාවක් හිමි නම් ඔබට නිතින්ම පුතේ ඔබට ගුප්ත ශාස්ත්‍රයේ පිළිබඳ දැඩි ආසාවක් නැඹුරු වීමක් ඔය දරුවන් සතුව තියෙනවා. සහ ඔය දරුවෝ ආගමික වතාවත් වල යෙදෙන්න එහෙමත් නැත්නම් ආගමික ආධ්‍යාත්මික වැඩ කටයුතු වල යෙදෙන්න භාවනාවට යොමු වෙන්න ආගමික වතාවත් සිද්ධ කරන්න වගේ දේවල් වලට වැඩි වශයෙන් නැඹුරු වීමක් ආසාවක් ඇති වෙනවා පුතේ වරම් මාලාවක් ඔය දරුවන්ට ලැබෙනවා නම්. එතකොට ඒත් එක්කම පුතේ සමහර වෙලාවට යම්කිසි විදියකට දේවතාවුන් වහන්සේලා සමහර වෙලාවට ඔබට සිහිනෙන් පෙන්눔 කරනවා. දේවතාවුන් වහන්සේලා ආශිර්වාද කරනවා. එහෙමත් නැත්නම් ඍෂිවරුන් බමුණන් වගේ කොට්ටාස ඔයාට හීනෙන් පෙන්නනවා වෙන්න පුළුවන්. සමහරට ආශිර්වාද කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දේවතාවුන් වහන්සේලා හෝ මේ ඍෂිවරුන් ඔබට යන ගමන් මාර්ගයක් එහෙමත් නැත්නම් යම්කිසි පැරණි ඉපරණි ස්ථාන කෝවිලක් පන්සලක් එහෙමත් නැත්නම් ආගමික ස්ථානයක් වගේ දේවල් පෙන්නනවා වෙන්න පුළුවන්. පූජා ස්ථානයක් පෙන්නනවා වෙන්න පුළුවන්. එතකොට ඒත් එක්කම සමහර වෙලාවට සුදු ඇඳගත්ව මියගිය පුද්ගලයන් ඔබට සිහිනෙන් පෙන්නනවා වෙන්න පුළුවන්. සිහිනෙන් යම්කිසි දේවල් කියනවා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් හින්දාත් සමහර වෙලාවට පුතේ ඔයාට මේ වරමක් එහෙමත් නැත්නම් වර ආකර්ෂණ ශක්තියක් වරමක් හෝ වරයක් ලැබීම තියෙනවා කියලා සමහර වෙලට දැනෙන්න කරන්න ගන්නවා. එතකොට පුතේ ඒත් එක්කම මේ දේදි පුතේ ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ සර්පයන් ඒ කියන්නේ නාගයින් විශාල වශයෙන්ම නාගයින් සිහිනෙන් පේනවා. පෙන පහේ නාග දේවතාවුන් වහන්සේලා පෙන හතේ නාග දේවතාවුන් වහන්සේලා පෙන්නනවා. මේ දේදි පුතේ කියන්න ඕන ප්‍රධානම කාරණාව සමහර වෙලාවට දෝෂ තත්ත්ව සර්ප දෝෂ ශාපවලදීත් මේ දේවල් පෙන්눔 කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සමහර දරුවන්ට කාල සර්ප දෝෂ කාල සර්ප යෝගයේ ඇතිවීමෙන් ඇතිවන්නා වූ දෝෂ තත්ත්ව නිසා මේ නාගයන් පෙන්නනවා. හැබැයි පුතේ යම්කිසි විදිහකට යම්කිසි ආකර්ෂණයක් ආශිර්වාදයක් ලැබෙනවා නම් යම්කිසි විදිහකට ওই දරුවන්ට යම්කිසි පිහිටක් ලැබෙනවා නම් ඒ දේදිත් සමහර වෙලාවට ওই දරුවන්ට ස්වප්නයෙන් මේ දේවල් පේනවා. ඒත් එක්කම ওই දරුවෝ ඉද්දි වැඩ කටයුතු සිද්ධ කරද්දී හෝ ওই දරුවෝ නිකන් වැඩ කටයුතු නැතුව නිවසේ එහෙම යද්දී වුණත් ওই දරුවන්ට නිතරම කවුරුන් හෝ තමුන් ළඟ ඉන්නවා කියලා දැනෙනවා.
මේ දේ දෝෂ තත්වයකදීත් ඇති වෙන්න පුළුවන්. නමුත් පුතේ අවසර ශක්තිමාලාවක් උදාපත් වෙන දරුවන්ටත් නිතරම තමන් ළඟ තමන් පිටිපස්සෙන් ඉදිරියෙන් කවුරුන් හෝ ඉන්නවා වගේ දැනෙනවා වෙන්න පුළුවන්. එහෙම යද්දි තමන් ළඟ කවුරු හරි ඉඳලා තමුණ රකින්නවා වගේ දැනෙන අවස්ථා තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි යමක් වෙන්න කලින් මේ දරුවන්ට දැනෙනවා පුතේ. සමහර වෙලාවට අපි කියන්නේ ඉවෙන් වගේ දැනෙනවා කියලා වෙන්න තියෙන දෙයක් වෙනවා නම් සාමාන්‍යයෙන් ඒ දරුවන්ට මේ දේ වෙයි. එහෙම කියලා හිතට හරි හිතෙනවා. මේ දේ සුදුසු නැහැ කියලා හිතට හිතෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ දරුවම හිතනවා මේ දේවල් ඇත්ත වුණාට පස්සේ ඇයි මම මේ හිතපු දේම සිද්ධ වුනේ කියලා. සමහර වෙලාවට ඔබට තියෙන ශක්ති මාලාව අනුව මේ ලබා දෙන ඉඟි තමා පුතේ මේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට පුතේ ඔයා ඉන්න ස්ථානෙකදී ඔයා පුද පූජා කරන ඔයා දැඩි භක්තියෙන් දේවතාවුන් වහන්සේලා අදහන සමහර වෙලාවට වැඳුම් පිඳුම් කරන දරුවෙක් නම් නිතරම ඔයා හිතනවා මේ දේවතාවුන් වහන්සේට භක්තිමත්ව ඉන්න නිසා මට මේ දේවතාවුන් වහන්සේලා සිහිනෙන් පේනවද? එහෙමත් නැත්නම් ඔයා පහනාලෝකයක් තියෙනවා නම් මේ වරමක් තියෙනවා කියලා දැන හෝ නොදැන සමහර වෙලාවට මේ ස්ථානයට ආලෝක කිරණ ශක්තිමාලා ගමන් කරන අවස්ථා තියෙනවා. එහෙමත් නැත්නම් මේ ස්ථානයේ විවිධ මල් සුවඳ, එතකොට සුවඳ දුම් සුවඳක් වගේ දේවල් මේ ස්ථානයේ ගමන් කරන, විශේෂයෙන්ම පිච්ච මල් සුවඳ වගේ දේවල් දැනෙනවා පුතේ. ඒත් එකම සමහර වෙලාවට අසනීප තත්ත්ව ඇති වෙනවා පුතේ. මේ දේදී ප්‍රධාන වශයෙන් දෝෂ තත්ත්ව හේතු කාරණා කරගෙනත් වෙනවා. සමහර වෙලාවට ඉඟි මාලාව ලබා දෙන්නත් ඔබට මේ දේවල් සිද්ධ වෙනවා. ශරීරයේ පණ නැති ගතියක් ඇති වෙනවා. සමහර වෙලාවට හිස් මුදුනේ තද ගතියක් එහෙම නැත්නම් කැක්කුමක් ඇති වෙන අවස්ථා තියෙනවා. හරියටම පුතේ මේ නලල දෙපසෙන් ඉඳන් මැදට වෙනතුරු පුතේ හිරිවැටීමක් එහෙමත් නැත්නම් ඊටා විශාල වේදනාවක් ඇති වෙන අවස්ථා තියෙනවා. මේ ශක්ති කිරණ ආකාරයේ ওই දරුවන්ට වෙතට ගමන් කරන හේතුව නිසා පුතේ මේ දේවල් දැනෙන අවස්ථා තියෙනවා. ඉතින් පුතේ මේ ආකාරයෙන් අසනීප පුතේ සමහර වෙලාවට ඇති වෙනවා. වරම් මාලාවකදී අසනීප වෙනවා කියනවා නෙමෙයි. නමුත් පුතේ වරම් මාලාවත් එක්කෙනා වූ අශුද්ධ බලවේග නිසා ඔබලා අසනීප වෙලා දුක් විඳින අවස්ථා තියෙනවා. ඉතින් පුතේ ඔයාලා නිවරදිව හඳුනා ගන්න ඔබට මේ සැබෑ ශක්ති මාලාවක්, සැබෑ වරම් ශක්ති මාලාවක් තියෙනවා නම් මේ ආකාරයෙන් ওই දරුවන්ට දැනෙනවා. ওই දරුවෝ නිතරම පින් කරන්න, මේ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳ හදාරන්න, මේ වැඩ කටයුතු සිද්ධ කරන්න ආසාවක් ඇති වෙනවා. කොච්චර ප්‍රශ්න ගැටලු වුණත් දේවතාවුන් වහන්සේලා පිළිබඳ දැඩි භක්තියක්, ආදරයක්, විශ්වාසයක් ඇති වෙනවා. සහ මේ වරම් මාලාවකින් වැඩ කටයුතු කරන්න ආසාවක් ඇති වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට ශක්ති මාලාවක් සමහර විට තියෙන නිසා මේ වගේ ආකර්ෂණය දැනෙන්න පුළුවන්. ඉතින් ඔයා හරි විදිහට මේ ආකර්ෂණ ශක්ති මාලාව රැක ගන්න, වැඩි දියුණු කරගන්න, අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු හදාගෙන ඉදිරි ගමන් මාර්ගයේ යන්න. එවිට ඔබට ශක්තිමත් හොඳ ගමන් මාර්ගයක්, සාර්ථක ගමන් මාර්ගයක් යා හැකි. එහෙනම් පුතේ අදට නවත්තන උතුම් වූ සිද්ධ පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.